ඔයා නොවැම්බර් මාසෙ උපන්න කෙනෙක්ද? එහෙනම් මේක අහගෙන ඉන්න. මේ වීඩියෝ බලන අනිත් අය පරිස්සම් වෙන්න. මොකද ඔබ ගනුදෙනු කරන්නේ සාමාන්‍ය මිනිස්සෙක් එක්ක නෙවෙයි, බලවත්ම කොට්ටාශයක්. නොවැම්බර් අය මේ ලෝකේ ඉන්න බලවත්ම භයානකම මිනිස්සු කොට්ටාශය. නොවැම්බර් අයට බලපාන්නේ කාලිමෑනියන්ගේ බැල්ම සහ පාතාල ලෝකයට අධිපති බලයක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට දරාගන්න බැරි තරම් ලොකු ආත්ම ශක්තියක්. නොවැම්බර් කෙනෙක්ට බොරු කරන්න හිතන්නවත් එපා. මේ අය ස්කෑනර් වගේ. ඔයාගේ මූණ දිහා බලලා ඔයා හංගන රහස්, ඔයාගේ හිතේ තියෙන කාපටිකම් විනාඩියෙන් එළියට ගන්න පුළුවන්. නොවැම්බර් කෙනෙක්ගේ ඇස් දිහා කෙලින් බලන්න අමාරුයි. ඒ ඇස්වල අමුතු කාන්දම් බලයක් තියෙනවා. බැලුවොත් වශී වෙනවා. වචනයක්වත් නොකිය ඇස්වලින් විතරක් මිනිස්සු පාලනය කරන්න මේ අයට පුළුවන්. මෙයාලා අනුන්ගේ රහස් ඔක්කොම දන්නවා. හැබැයි මෙයාලගේ රහස් කාටවත් දැනගන්න තියන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන දේ කාටවත්ම කියන්නේ නැහැ. නොවැම්බර් කෙනෙක්ව යාළුවෙක් කරගන්න ලේසි නෑ. මෙයාලා හැමෝම විශ්වාස කරන්නේ නෑ. හැබැයි යම්කිසි විදිහක නොවැම්බර් කෙනෙක් ඔබව විශ්වාස කළොත් ඒක මැරෙනකම් පවතින බැඳීම. තමන්ගේ යාළුවා වෙනුවෙන්, ආදරය කරන කෙනා වෙනුවෙන් ඕනම වලකට පරින්ඩ, ලෝකෙම එක්ක උනත් ගහගන්න මේ අය ලෑස්ති. ආදරේ, නොවැම්බර් අයගේ ආදරේ හරියට ගිනි කන්දක් වගේ ගැඹුරුයි, උණුසුම්, විනාශකාරී. ඒ ආදරේ විඳපු කෙනෙක්ට වෙන කාගෙවත් ආදරේ මදි පාඩුයි වගේ දැනෙනවා. නරක පැත්ත මතක තියාගන්න. ලෝකෙ තියෙන භයානකම දේ නොවැම්බර් කෙනෙක් එක්ක තරහ වෙන එක. මේ අය සමාව දෙන්නේ නෑ. කවුරු හරි මේ අයට වංචාවක් කළොත් ඒකේ රිසල්ට් එන්නේ අද නෙවෙයි, සමහර විට තව අවුරුදු 10කින්. ඒ පලිගැනීම නිහඬයි, ඒත් විනාශකාරී. මෙයාලට බොරු කරලා අහුවෙන්න එපා, විනාශයි. නොවැම්බර් කෙනෙක් ගෙදරින්නා කියන්නේ හොරුන්ටවත් එන්න බෑ. ගෙදර ආරක්ෂක පවුර මෙයා. ගෙදර අයට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒක විසඳන්නේ මෙයා. හැබැයි මෙයාගේ නීතිවලට හැමෝම ඉන්න ඕනේ. ගෙදර කිං කොයින් වෙන්න හදන්නේ මෙයා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ ගුප්තයි, සැරයි, අඳුරුයි. හැබැයි ඔබ ළඟ තියෙන ආත්ම විශ්වාසය, ආරක්ෂාව වෙන කාලඟවත් නෑ. ඔබව දිනාගත්ත කෙනා ලෝකෙ වාසනාවන්තම කෙනා. හිත හොඳයි, හැබැයි තරහ වුණොත් ලෝකයක් වුණත් විනාශ කරන්න පුළුවන්. අපේ ගුප්ත නොවැම්බර් චරිත ටික කමෙන්ට් එකක් දාගෙනම යන්න.